තනුෂික ඔබගේ කැපවීමේ ප්‍රතිඵල ඔබ දකිනවද ඔබගේ ගායනය තුළ? මං හිතනවා එහෙම කියලා. නමුත් සුළුසුළු අඩුපාඩුකම් තිබ්බයි කියලාත් මම පිළිගන්නවා. ඔබ කැමතිද ගෞරවාන්විත විනිශ්චය මණ්ඩලයේ අදහස් විමසන්න? නමුත් ඔබට තවත් අභියෝගයක් තියෙන නිසා අපි ඒ අභියෝගයෙන් පසුම ඔවුන්ගේ අදහස් විමසමු. නමුත් මම කැමතියි ශ්‍රේයානි අමරසේන මහත්මියගේ විමසන්නට. ඇයගේ ගායනය ඔබ රස විඳින්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම මම හිතනවා ධනුෂිකා ඔබගේ කටහඬ මේ ඔබ කීවේ ගීතය අපේ ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මියගේ ගීතයක්. ඔබගේ කටහඬ ඇහෙනකොට මට ඇය සිහිපත් වුණා. හුඟක් දුරට ඒ හා සමානත්වයක් මට ශ්‍රවණය වුණා. ඉතින් මමත් හුඟක් කැමති ගීතයක් මේ ගීතය. ඉතින් ඒ කාලේ දැන් ටිකක් පැරණි ගීතයක්. ඒ කාලේ අපේ හදවත් තුලත් ඔය ගීතය දුටුවදමාගේ සුපෙම්බරා වගේ වචන අපිත් යෝන් අද වීදී අපිටත් මතකයේ රැඳුණු ගීතයක්. මම ඉතා කැමති ගීතයක්. ඔබට ඉදිරියට යන හුඟක් අවස්ථාවක් තියෙනවා. මට හිතෙනවා ඔබ පසුබට වෙන්න එපා. මම ඔබට සුපතනවා. බොහොම ස්තුතියි. අතම දුටුවද ඔබගේ සුපෙම්බරායි ගීතය තුළ ඔබ